සුබ දවසක් කියලා පිළිගන්නවා ඔයාලා හැමෝම. ඉතින් අද වීඩියෝ එකෙන් මම ඔයාලත් එක්ක කතා කරන්නේ කොහොමද අපි PC එකට හෝ ලැප්ටොප් එකට MT4 platform එක install කරාගෙන මම ඔයාලට free දෙනවා ඉන්ඩිකේටර් එකක්. ඒ custom ඉන්ඩිකේටර් එක අපි MT4 එකට install කරාගෙන කොහොමද මාකට් එක හරියටම ඒ කියන්නේ මාකට් එක මෙතනින් සෙල් වෙනවද මෙතනින් බයි වෙනවද කියලා ඒ ඉන්ඩිකේටර් එක හරහා අපිට සාමාන්‍ය 100ට 80කින් උඩ විනින් රේට් එකකින් පෙන්නනවා. ඉතින් ඒ හැම දෙයක්ම කරන්නේ කොහොමද? එතකොට ඒ MT4 එකෙන් අපි ඉන්ඩිකේටර් එක ඉන්ස්ටෝල් කරාගෙන ඒක උපයෝගී කරාගෙන අපි කොහොමද Coetex එකට ඒක සිග්නල් එකක් විදියට අරගෙන අපි ට්‍රේඩ් කරලා ප්‍රොෆිට් කරන්නේ. එතකොට මේක රියල් කරන්සි වලද ට්‍රේඩ් කරන්න ඕන OTC වලද වැඩ කරන්නේ. ඒ හැම දෙයක්ම A to Z මේ වීඩියෝ එකෙන් මම අද ඔයාලත් එක්ක කතා කරනවා. ඒ වගේම තමයි මේ වටිනා කියන ඉන්ඩිකේටර් එක 100% ෆ්‍රී ඔයාලට ඩවුන්ලෝඩ් කරා ගන්න පුළුවන්. ඉතින් මම ආරාධනා කරනවා මේ වීඩියෝ එක ස්කිප් කරන්න නැතුව සම්පූර්ණයෙන් බලන්න. මොකද මම මෙච්චර කාලයක් ඉගෙන ගත්ත දේවල් තමයි මම ඔයාලට මේ ෆ්‍රී ඔයාලට කියලා දෙන්නේ. ඉතින් අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. මුලින්ම අපි MT4 software එක PC එකට install කරාගනිමු. ඔයාලට download කරාගන්න දීලා තියෙන මේ විදිහට zip file එක download කරාගත්තට පස්සේ ඒක උඩ මේ විදිහට right click කරලා මේ විදිහට unzip කරාගන්න. unzip කරාගත්තට පස්සේ මේ විදිහට folder එකක් බලා ගන්න පුළුවන්. ඒ folder එක open කරන්න. ඒ folder එක open කරාට පස්සේ යට මේ අපිට MT4 software එක install file එක බලා ගන්න පුළුවන්. ඒක උඩ double click කරලා මේ විදිහට yes දෙන්න. ඊට පස්සේ next කියන එක දෙන්න. ඉතින් අපිට බලා ගන්න පුළුවන් MT4 software එකට PC එකට install වෙනවා. මේකට සාමාන්‍යයෙන් පොඩි වේලාවක් ගත වෙනවා. ඔයාගේ internet connection එකත් එක්ක තමයි මේකට ගත වෙන කාලය තීරණය වෙන්නේ. ඉතින් මේ විදිහට install වුණාට පස්සේ finish කියන එක දෙන්න. ඊට පස්සේ අපිට මේ විදිහට බලා ගන්න පුළුවන් MT4 software එක open වෙනවා. ඊට පස්සේ මෙතන මේ විදිහට ආවට පස්සේ මේ විදිහට ඔයාලගේ ඉන්ටර්ෆේස් එකක් ආවේ නැත්තම් මෙතනින් ගිහිල්ලා file ගිහිල්ලා open account වලට යන්න. මේ විදිහට ආපහු මේ විදිහට ඉන්ටර්ෆේස් එක ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ගිහිල්ලා ඉවර වෙලා මෙතන demo කියන එක දීලා next කියන එක දෙන්න. ඊට පස්සේ මෙතන new demo account කියන එකත් දීලා next කියන එක දෙන්න. ඉතින් මේ විදිහට ඔයාගේ නම, email එක, phone number එක, මෙතන account type එක USD කියන එක තියන්න. මෙතන මේ විදිහටම තියලා මෙතන tick එක දාලා next කියන එක දෙන්න. ඉතින් මේ විදිහට දුන්නාට පස්සේ මෙතන finish කියන එකක් දෙන්න. ඉතින් දැන් ඔයාලට බලා ගන්න පුළුවන් MT4 software එකට අපි log වුණා connection එක incoming mail. ඉතින් අපි මේ විදිහට මේ chart හතර close කරමු. දැන් අපි MT4 software එක PC එකට install කරන් අවසන්. ඉතින් දැන් අපි කරන්න යන්නේ indicator එක මේකට install කරන්න හදන්නේ. ඉතින් ඔයාලට මම දීලා තියෙන zip file එක unzip කරාට පස්සේ මේ විදිහට indicator කියලා file එකක් තියෙනවා. ඒක open කරන්න. මේ දෙක copy කරා ගන්න. ඊට පස්සේ MT4 එකේ මෙතන file වලට ගියාම open data folder කියලා තියෙනවා. ඒක click කරන්න. ඊට පස්සේ මෙතන MQL4 කියන folder එක open කරන්න. ඒකෙත් indicator කියන folder එක open කරන්න. අපි අර copy කරාගත්ත file හතර මේකට paste කරන්න. ඊට පස්සේ නැවත මේකෙන් back වෙන්න. මේ විදිහට template කියන file එකත් open කරන්න. ඊට පස්සේ ඔයාලා unzip කරාගත්ත file එකේ මේ විදිහට back වෙලා ඒකේ templates කියන file එක open කරලා මේ විදිහට top binary කියන template එක copy කරාගෙන මේකට paste කරන්න. ඊට පස්සේ මේ දෙක close කරලා දාන්න. මේ විදිහට ඔයාලගේ මේ විදිහට මුකුත් තිබුණ නැත්නම් මෙතන navigator කියන එක උඩ click කරලා මෙතන මේ indicator කියන plus mark එක උඩ click කරලා එතන right click කරලා මේ විදිහට refresh කියන එක දෙන්න.
ඊට පස්සේ තමයි අපි දාගත්ත ඉන්ඩිකේටර්ස් ටික MT4 එකට ඇඩ් වෙන්නේ. එහෙම නැත්නම් ඇඩ් වෙන්නේ නැත්නම් මේ විදිහට MT4 එක ක්ලෝස් කරලා ආපහු ඕපන් කරන්න. එතකොට මේ විදිහට රිෆ්‍රෙෂ් කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඉතින් අපි මෙතන ෆයිල් කියන එක උඩ ක්ලික් කරලා new chart වලට ගිහිල්ලා අපිට කැමති chart එකක්, ඒ කියන්නේ කැමති currency එකක් තෝරගන්න පුළුවන්. මෙතනින් අපිට කැමති currency එකක් තෝරගන්න පුළුවන්. එහෙමත් අපිට මෙතනින් ගිහිල්ලා new chart වලට ගිහිල්ලා මෙතන ඒ අපිට අදාළ currency එක තිබුණේ නැත්නම් ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් කොළ පාට ඇරෙවකුයි රතු පාට ඇරෙවෙකුයි තියෙනවා. ඒක උඩ ක්ලික් කරන්න. ඒක උඩ ක්ලික් කරලා මේකේ control එකයි U කියන එකයි දෙන්න මේ විදිහට. එහෙම නැත්නම් මේක උඩ right click කරලා මෙතන මෙන්න මේ තියෙන එක උඩ ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ අපිට මෙතන කරන්සි බලා ගන්න පුළුවන්. ඉතින් මේ කහ පාටින් දිස් වෙලා තියෙන අපි දැනටමත් මෙතනට ඇඩ් වෙලා තියෙන කරන්සි ටික. ඉතින් අපිට මෙතන මේ අපිට අදාළ කරන්සි එක නැත්තම් අපිට මෙතනින් ඒ අදාළ කරන්සිය තෝරගන්න පුළුවන්. ඉතින් අපි හිතමු GBP CAD කියන කරන්සි එක අපිට ඇඩ් කරා ගන්න ඕන. ඒක උඩ ඩබල් ක්ලික් කරාම මෙතනට ඇඩ් වෙනවා. ඉතින් මම GBP USD කියන කරන්සි එක මේ විදිහට ඇදලා මෙතනට දාපුවමත් හරි අපිට කරන්සි එකට අදාළ chart එක එනවා. නැත්නම් මෙතනින් ගිහිල්ලා අපිට ගන්නත් පුළුවන්. ඉතින් මේ විදිහට මට මේක අවශ්‍ය නැහැ. මම මේක අයින් කරනවා. ටැබ් එක ලොකු කරා ගන්නවා. ඉතින් මෙතනින් අපි ගත්තු ඉන්ඩිකේටර් එක තාම මේකට ඇඩ් කරාගත්තේ නැහැ. ඉතින් මේ chart එක උඩ මේ විදිහට right click කරලා template වලට ගිහිල්ලා මෙතන යටම top binary කියලා තියෙනවා. ඒක උඩ මේ විදිහට ක්ලික් කරන්න. ඊට පස්සුව මෙතන අපි අනිවාර්යෙන් 1 minute හෝ 5 minute chart එක දාගන්න අවශ්‍යයි. මේ විදිහට ටික වෙලාවක් ඉන්න ඉන්ඩිකේටර් එක ටික වෙලාවක් යනවා load වෙන්න. අපි දැන් වෙන කරන්සි එක ඉන්ඩිකේටර් එක ඇඩ් කරාගත්ත euro USD කියන එකේ GBP USD කියන එකේ තාම ලෝඩ් දුන්නේ නැති නිසා ඉතින් මේක තමයි ඉන්ඩිකේටර් එක ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේ ඉන්ඩිකේටර් එක ඊටාම සරලයි. අපිට සිග්නල් එකක් ගන්න පුළුවන් විදිය මම ඔයාලට ට්‍රේඩ් කරන ගමන් ලයිව් ට්‍රේඩ් කරන ගමන්ම ඔයාලට කියලා දෙන්නම්. ඉතින් අපිට සිග්නල් එකක් ඇවිල්ලා තියෙනවා බලා ගන්න පුළුවන් USD JPY කියන කරන්සි එකේ. ඉතින් අපි Coetex trading platform එකෙත් මෙතනට ගිහිල්ලා USD JPY කියන කරන්සි එක තෝරගන්න ඕන. මතක තියාගන්න OTC market එක නෙවෙයි real market තෝරගන්න ඕන. ඉතින් මෙතන expiry time එක 1 minute කියන එක දෙන්න. ඉතින් අපි මේ විදියට මේ දැන් run වෙන candle එකේ මේ විදියට dot එකක් වැටලා තියෙනවා. ඒ කියන්නේ next candle එක buy වෙන්න signal එකක් එනවා කියන එක. ඒ කියන්නේ ඊගාවට අපි buy trade එකක් දාගන්නවා. දාගන්න සිග්නල් එකක් ඇවිල්ලා තියෙන්නේ කියන එක. ඊට පස්සේ මේ විදිහට කැන්ඩල් එක අවසන් වෙනවත් එක්ක මේ විදිහට අපි buy trade එකක් දාගන්න ඕනේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මම දැන් trade එක දැම්මා. එතකොට මතක තියාගන්න ඔයාලට 5 minute signal ගන්න ඕන නම් මේකෙන් මෙතන 5 minute chart එක දාගන්න. MT4 එකේ 5 minute chart එක දාගන්න. මේ විදිහට 5 minute කියන එක උඩ ක්ලික් කරාම එතකොට ඔයාලා expiry time 5 minute signal විතරයි මෙතන ගන්න පුළුවන්. මෙතන 5 minute දාගන්න. එතකොට ඔයාලා මෙතන 1 minute කියන chart එක දාගත්තොත් 1 minute signal තමයි ඔයාලට ගන්න පුළුවන්. ඉතින් trade එක run වෙනවා බලා ගන්න පුළුවන් ඔයාලට. ඉතින් මාකට් එක buy වුණා බලා ගන්න පුළුවන් ඔයාලට. ට්‍රේඩ් එක දැන් profit. ඉතින් ට්‍රේඩ් එක profit නවා ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේ විදියට ආපු සිග්නල් එක win වුණාම මේ විදියට හරියක් මේ විදියට වැටෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් මේ විදියට තමයි මේකෙන් මේ ඉන්ඩිකේටර් එකෙන් සිග්නල් අරගන්නේ. ඉතින් ඔයාලට මේ ඉන්ඩිකේටර් එක
නොමිලේම ඩවන්ලෝඩ් කරගන්න පුළුවන් මගේ WhatsApp එකට හරි මගේ ටෙලිග්‍රෑම් එකට හරි මේ පේන විදිහට මට මැසේජ් එකක් දාන්න ඔයාගේ Coetex account ID එක මොකද මේ ඉන්ඩිකේටර් එකේ ලයිසන් එකක් තියෙනවා ලයිෆ් ටයිම් ලයිසන් එක ඇක්ටිව් කරලා දෙනවා ඔයාගේ Coetex account ID එක මට WhatsApp හෝ Telegram හරි දාන්න. ඉතින් මේ වගේ අලුත් වීඩියෝ එකක් අරගෙන ආයෙත් අලුත් දවසකින් හමු වෙමු.